ජේසු පීඨයි ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේම ඔබට ආශිර්වාද කරන සේක්වා. අබ මේ උදෑසන ඔබට අවශ්‍ය ප්‍රීතිය, ඔබ සොයන්නා වූ සතුට, සමාදානය උන්වහන්සේ ළඟ තිබෙනවා. මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ සොයන හැමදේම උන්වහන්සේ ළඟ තිබෙනවා. ගීතාවලිය 30 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ උන්වහන්සේ සඳහන් කරනවා රාත්‍රියේ ඇඳීම පවතින නමුත් උදය ප්‍රීතිය පැමිණෙන්නේ. හලෙලූයා. අද මේ උදෑසන ඔබ සොයන ප්‍රීතිය, සතුට, සමාදානය මේ දෙවිඳුන් ළඟ තිබෙනවා. අපි හැම රාත්‍රියකම සමහර වෙලාවට ඇඳීම තුල අපි සිටිනවා. අපි සමහර අවස්ථාවල හැම රාත්‍රියකම සමහර ඇබ්බැහිකම් වල අපි යෙදී සිටිනවා. අද මේ උදෑසන මම ඔබට ආදරයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ සොයන නිදහස, ඔබ සොයන ප්‍රීතිය, සතුට මේ දෙවිඳුන් ළඟ තිබෙනවා. අද දවසේ ඔබ මේ යාඥාව අසන්නේ අහම්බෙන් නොවේ. මතක තියාගන්න, උන්වහන්සේ ඔබට ආදරය නිසා තමයි මේ යාඥාව ඔබට ඇහෙන්නේ. ඔබගේ ජීවිතයේ තිබෙන ඒ සියලුම කරදර අදින් පස්සේ සියලු දේම නවතින්න යනවා. ඔබගේ පසුපසෙන් එන්නා වූ සියලුම බලවේග පවා අද දවසේ දුරු වෙන්න යනවා. අද මේ උදෑසන ඔබ මේ යාඥාව අසන විට ඒ ප්‍රීතිය ඔබගේ ඇස්වලට දකින්න යනවා. ඒ ප්‍රීතිය ඔබගේ ජීවිතයටත් ඔබගේ පෞල් ජීවිතයටත් පැමිණෙන්න යනවා. ඔබ ඉන්න විදියටම උන්වහන්සේ වෙත බාර වෙන්න, උන්වහන්සේට ඉඩ දෙන්න, ඔබව පිරිසිදු කරන්න. මතක තියාගන්න, අපිවම පිරිසිදු කරගන්න පුළුවන්. හැබැයි පාපය පිරිසිදු කරන්න පුළුවන් එකම කෙනාට විතරයි. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. රාත්‍රිය වෙලාවේදී සමහර අවස්ථාවල අපට නිින්ද යන්නේ නැහැ. සමහර වෙලාවට මේ ශරීරයේ වේදනාවක් දෙනවා. සමහර වෙලාවට හරි නිින්දක් නැහැ. එක පෙරේත ආත්ම ඇවිත් අපට කරදර කරනවා. එක සද්ද ඇහෙනවා. එක දේවල් අපේ ඇස්වලට පේනවා. අපි ඔයන ප්‍රීතිය සමහර වෙලාවට අපිට ලැබෙන්නේ නැහැ. මතක තියාගන්න, ඔබගේ මුළු ජීවිතයම, ඔබගේ මුළු හදවතම ස්වාමින් වහන්සේට බාර දෙන විට උන්වහන්සේට පුළුවන් ඔබට ප්‍රීතිය ගෙන දෙන්න. උන්වහන්සේට පුළුවන් ඒ සතුට, සමාදානය ඔබටත් ඔබගේ පෞල් ජීවිතය තුලත් නිදහස් කරන්න. හැම උදෑසනකම ඔබ නැගිටින විට සමහර වෙලාවට ඔබ ප්‍රශ්නයක නැගිටිනවා ඇති. ඔබ කරදරයක නැගිටිනවා ඇති. අද මම මොකද්ද කරන්නේ කියලා ඔබ කල්පනා කරනවා ඇති. ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර කරන්න. රාත්‍රියේ හැඬීම පවතින නමුත් උදය ප්‍රීතිය පැමිණෙන්නේ. කී දෙනෙක් විශ්වාස කරනවද? කී දෙනෙක් ප්‍රීතියට ආසයිද? කී දෙනෙක් උන්වහන්සේගේ සතුට, සමාදානය හොයනවද? මතක තියාගන්න මගේ සෙනෙහවන්ත දරුවා දැරිය, උන්වහන්සේ ඔබ වෙනුවෙන් සිටිනවා. උන්වහන්සේ ඔබට පිහිට වෙන්න බලාගෙන සිටිනවා. උන්වහන්සේ මේ වගේ යාඥාවන් මඟ පෙන්වලා ඔබට කතා කරන්න බලාගෙන සිටිනවා. හලෙලූයා. උන්වහන්සේ මේ ලෝකේ ඉන්න හැම දරුවෙක්ටම ප්‍රේම කළා. ඒ ප්‍රේම කරපු නිසා තමයි දෙවියන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ පොළොවට එවලා අපි හැමෝම උන්වහන්සේ තෝරාගෙන තිබෙන්නේ. අද මේ උදෑසන ඒ ප්‍රීතිය ඔබට අවශ්‍යයි නම් ඔබගේ ජීවිතය ජේසුට බාර කරන්න. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. බාර වෙන්න උන්වහන්සේගේ පාද පාමුල. යටහත් වෙන්න උන්වහන්සේගේ අභිමුඛය තුළ. උන්වහන්සේ හැර වෙන දෙවි කෙනෙක් නෑ අපට පිට වෙන. උන්වහන්සේ හැර අපට පිට වෙන කවුරුත් නෑ මේ පොළොවේ. මේ පොළොවේ ඉන්න හැමෝම අපිට කරදර කරන්නට එනවා. ඒත් මේ ජේසුස් වහන්සේ බලා සිටිනවා ඔබගේ පැමිණීම. ඔබගේ පැමිණීම. සුවේ සතුට සොයාගෙන මේ යන්න එපා. අද දවසේ ඔබ මතක තියාගන්න, ඒ සුවේ සතුට, සමාදානය උන්වහන්සේ තුල තිබෙනවා. කොහෙවත් යන්න අවශ්‍ය නැහැ. ඔබ ඉන්න ස්ථානයේ ඉඳන් කියන්න, ජේසුනේ මට අවශ්‍ය සුවය, සතුට, සමාදානය මට මගේ ජීවිතය තුළට නිදහස් කරන්න කියන්න. උන්වහන්සේ සිටින ඔබට උදව් කරන්න.
මගේ සෙනෙහවන්ත දරුවා දැරි රේබා කසොටෝ රියාලා මා රේකාලා මන්දුරා කාලා මසිකේ දෙරා බා Rebala makasuju buriala mama Rebala marakasiere la baba Hallelujah Hallelujah Swami obaya pe shakti obaya pe jeevan obaya pe upakare Swami me kale tula Swami Hallelujah 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 Ada me velave ඔබ ප්‍රකාශ කරන්න ජේසු තාත්තේ මෙන්න මගේ ජීවිතය මම ඔබට බාර කරනවා. ඔබ බය නැතුව කියන්න. ජේසු තාත්තේ මෙන්න මගේ ජීවිතය මම ඔබට බාර කරනවා. මගේ පෞල් ජීවිතය ඔබට බාර කරනවා. ජේසුනේ මම දැන නොදැන කරපු හැම වැරැද්දකටම මට සමාව දුන වෙනවා. ජේසුනේ ඔබගේ ලේවලින් දැන් මාව සෝදන්න. ජේසුනේ ඔබගේ ලේවලින් මාව දැන් පිරිසුදු කරන්න. මම විශ්වාස කරනවා ඔබ වහන්සේ ඇසෙන බව. මම විශ්වාස කරනවා දැන් ඔබගේ ස්පර්ශය මා තුල නිදාස් වන බව. ජේසුනේ මගේ ජීවිතේ පැමිණෙන්න. මගේ ජීවිතේ තිබෙන ඒ සියලුම දේ ජේසුගේ ලේවලින්ම සෝදා මාව පවිත්‍ර කළ මැනව. මාව පවිත්‍ර කළ මැනව. සුදු හිමෙන් මාව පවිත්‍ර කළ මැනව. මම දැන් ඔබගේ දෑතට බාර වෙනවා. කැප වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. ඔබ ඇස් දෙක පියාගෙන ඉන්න. මා ඔබ වෙනුවෙන් යාඥා කරන්නම්. ආදරවන්ත ජීවමාන මහෝත්තම දෙවියන් වහන්සේ, මගේ දෙවියන් වහන්සේ මේ සීලුම දරුවන්ව මේ උදෑසන අපි ඔබට බාර කරනවා. පියාණනි හැමෝම සොයන්නා වූ ප්‍රීතිය සතුට සමාදානය පියාණනි ඔබ ළඟ තිබෙනවා. අද මේ වෙලාවේ මේ යාඥාව අසන මේ සීලුම දරුවන්ගේ ජීවිත දැන් ඔබට බාර කරන අතර මේ දරුවන්ට විරුද්ධව හැඬීම ගේනෙන්නා වූ සීලුම ආත්ම ඉරියර කරන සීලුම බලවේග මේ රාත්‍රියේ නිින්ද නොයන ඒ සීලුම දේවල් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි බැඳ දුරු කරනවා ස්වාමීනි. දැන් ස්වාමිනී මේ දරුවන්ට විරුද්ධව රාත්‍රියේ හඬ නැගින සියලු මායාවන් ඒ සියලුම හඬවල් ජේසුගේ ලේවලින් අපි බැඳ දුරු කරනවා මගේ දෙවියන් වහන්සේ. ජේසු තාත්තේ ඔබගේ ස්වරූපයෙන් නැවුවේ මේ සියලු දරුවන්ව ඔබගේ කරුණාව කරන කොටගෙන ඉදිරියටත් ඉහළටත් සතුට සමාදානය ලැබෙන පිණිසයි ස්වාමිනී. පියාණනි මේ දරුවන් නොදැනුවත්ම වැරදි දේ කරලා තිබෙනවාද? මේ දරුවන් නොදැනුවත්ම වෙන ස්ථානවලට ගිහිලා වෙන දේවල් නමස්කාර කරලා තිබෙනවද? පියාණනි එක අවස්ථාවක් දෙන්න මේ දරුවන්ට ඔවුන්ගේ ජීවිතේ හදාගෙන පියාණනි ඔබ වහන්සේ වෙතට එන්න. ජේසුනි ඔබ ਸਰව වාසී ਸਰව බලධාරී බව දැනගන්න මේ දරුවන්ට උපකාර කළ මැනව. මගේ දෙවි පියාණනි මේ දැන් ජේසුනි මේ දැන් පියාණනි ඔබගේම ස්වාමිනි ස්පර්ශය ජේසුගේ ස්පර්ශය මේ දැන් ජේසුස් වහන්සේගේ නාමයෙන් මේ දරුවන් තුල නිදහස් වේවා. පියාණනි රාත්‍රියේ කොඳුරන්නා වූ සීලුම ආත්මවලට අපි අණ කරනවා ජේසුගේ නාමයෙන්. ඒ රාත්‍රියේ එන්නා වූ සීලුම රෝගවලට අපි අණ කරනවා ජේසුගේ නාමයෙන්. රාත්‍රියේ ඇඟ ඇතුළට වැහෙන්නා වූ සීලුම ආත්මවලට අපි අණ කරනවා ජේසුගේ නාමයෙන්. දුරු වෙන පිණිස පියාණනි හැම දරුවෙක්ම අහිංසක දරුවන් අද මේ වෙලාවේ ස්වාමීන් ඔබගේ වචනේ ප්‍රකාරයටම උදය ප්‍රීතිය පැමිණෙන්නේය. පියාණනි මේ වචන අසන මේ දරුවන්ගේ ජීවිතවලට දැන් ස්වාමීනි මේ පැමිණෙන්නේ ස්වාමීනි උදය ප්‍රීතිය පැමිණෙන්නේය වගේ පියාණනි මේ වචන අසන මේ හැම දරුවෙක්ම දැන් ස්පර්ශ කළ මැනව. ස්පර්ශ කළ මැනව. ඒ ප්‍රීතිය සතුට සමාදානය දැන් මේ දරුවන් තුල වේවා. ජේසුනි මේ දරුවන්ගේ උපකාරය ඔබයි ස්වාමිනී. දැන් පියාණනි මේ යාඥා වසන හැම දරුවෙක්මද ඒ වගේම මේ දරුවන්ගේ පෞල් ජීවිතෙද අපි ඔබට බාර කරනවා ස්වාමිනී. මේ දරුවන්ට විරුද්ධව එන්නා වූ සියලුම පරම්පරා ශාප පරම්පරාවෙන් එන්නා වූ රෝග අනවිල බන්ධන කොඩිවින සෑම හුනියම ජේසුගේ ලේවල බලි ජේසුගේ ලේවල බලි ජේසුගේ ලේවල බලි දැන් ස්වාමීනි අපි බැඳ දුරු කරනවා.
ඔබගේම ආත්මය, ඔබගේම මඟ පෙන්වීම, ඔබගේම කරුණාව මේ දරුවන් තුල වේවා. ජේසුනි, රාත්‍රියේ හැඬීම පවතින නමුත් උදේ ප්‍රීතිය පැමිණෙන්නේ කිව්වේ ඔබ විතරයි. පියාණේ, මිනිසයන් නොදැන කරන වැරදි වලට සමාව දෙන්න. හැම උදේකම මේ ප්‍රීතිය ලබන්න මේ දරුවන්ට උපකාර කළ බැහැ. දැන් ස්වාමිනී, මුළුමනින්ම මේ ජීවිත අපි ඔබට බාර කරනවා, කැප කරනවා. යේසුස් වහන්සේගේම බලවත් වූ ජීවමාන නාමයෙන්. ආමේන්. ආමේන්. ප්‍රශංසා වේවා. මම විශ්වාස කරනවා අද මේ උදෑසන ඔබගේ ජීවිතය තුල, ඔබගේ පෞල් ජීවිතය තුල බලවත් දෙයක් වෙමින් පවතිනවා. ඉඩ දෙන්න ස්වාමින් වහන්සේට. ඒ ආස්කම ඔබ ලබන්න අවශ්‍යයි. මේ ආස්කම, ප්‍රීතියේ ආස්කම ඔබ ලබන්න අවශ්‍යයි. අද මේ උදෑසන මේ යාඥාව අසපු හැමෝටම දෙවියන් වහන්සේම කතා කරන්නට යනවා. දෙවියන් වහන්සේම මඟ පෙන්වන්නට යනවා. මේ යාඥාව ඔබට ආශිර්වාදයක් වුණා නම් ඔබ අමතක නොකර ප්‍රශ්න තුලින් යන අයට මේ යාඥාව ෂෙයා කරන්න. රෝග තුලින් යන අයට මේ යාඥාව ෂෙයා කරන්න. ඒ වගේම ඇබ්බැහිකම් තුලින් යන අයට මේ යාඥාව ෂෙයා කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ හැම දරුවෙක්ටම උත්තර දෙන්න යනවා. ඒ ප්‍රීතිය, සතුට, සමාදානය වගේම උත්තරය උන්වහන්සේගෙන්ම ස්වර්ගෙන්ම පැමිණෙන්න යනවා. ඔබ විශ්වාස කරනවා නම් මේ ෂෙයා කරන්න. උන්වහන්සේම ඔබට මඟ පෙන්වන සේක්වා. ඔබ තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි දාන හැම අලුත් යාඥාවක්ම ඔබට එන පිණිස. මතක තියාගන්න. ඔබ හැමෝගෙම උත්තරය තිබෙන්නේ සර්ව බලධාරී ජීවමාන ජේසුස් ළඟයි. ඔබ අමතක කරන්න එපා. සියලු දෙනාටම ජේසු පිහිටයි. දෙවියන් වහන්සේම ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමේන්.